අයිබෝන් සුබ දවසක්. පුරුදු විදිහටම පොක්කිත් දිනේශ් එක්ක. හිතවතුනි ඔබ දන්නවා අපේ සමාජය තුළ අපේ ජනවහරේ තියෙන කතාවක් සිංහයා බලු වෙනවා කියලා. මෙන්න මේ සිංහයා බලු වෙනවා කියන කතාවේ ව්‍යංගාර්ථය ඔබට අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. මොකද ඔබ ඒ පිළිබඳව හොඳ ආකාරව දන්නවා. එහෙනම් මේ කතාවට මම ඇයි මෙන්න මේ කතාව ඇදලා ගන්නේ? සිංහයා බලු වෙනවා කියන කතාව ඇයි ඇදලා ගන්නේ? ඒකට හේතුවක් තියෙනවා. ඔබ දන්නවා අපේ රටේ දේශපාලන ඉතිහාසය තුළ සිංහ වගේ දේශපාලඥයෝ හිටියා. ඔබත් උපමා කරලා ඇති මේ ඇමතිතුමා නම් මේ മന്ത്രിතුමා නම් සිංහෙක් වගේ කියලා. එහෙම උපමා කරපු චරිත හිටියා අපේ මේ දේශපාලන ඉතිහාසය තුළ. සිංහයෝ වගේ රංගපු චරිත හිටියා බලය තියෙන කාලේ. ඒ වගේම සැබෑවටම සිංහයන් වන දේශපාලඥයින් හිටියා. ඔය දෙවර්ගයේම හිටියා. එහෙනම් එයින් කතා කරන්නේ සිංහෙක් වගේ රංගපු දේශපාලඥයෙක් පිළිබඳව. ඔහු කවුද? ඔහු තමයි මර්වින් සිල්වා. මර්වින් සිල්වා මේ දේශපාලඥයා ඇමති ධූර දැරුවා, മന്ത്രി ධූර දැරුවා. මේ සියලුම බලයන් ඔහු සතුව තිබුණා කාලයක්. මෙන්න මේ බලය තියෙන කාලේ මර්වින් සිල්වා හැසිරුණු ආකාරය පිළිබඳව ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඔහුගේ චරිතය පිළිබඳව හොඳටම මේ සමාජයේ දන්නවා. අපේ රටේ ලාංකිකයින් හැම කෙනෙක්ම වාගේ දන්නවා මර්වින් සිල්වා කියන්නේ කවුද, කුමන චරිතයක්ද කියලා. ඒ කියන්නේ මොන වගේ චරිතයක්ද කියන දේ ආය අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එහෙනම් ඇයි මර්වින් සිල්වා පිළිබඳව මේ හදිස්සියේ කතා කරන්නේ? මෙන්න මේ හිටපු අමාත්‍යවරයෙක් වන මර්වින් සිල්වා අත්අඩංගුවට ගොඩ ගන්නවා. ඇයි අත්අඩංගුවට ගන්නේ? අත්අඩංගුවට ගන්න හේතුව විදියට සඳහන් වෙන්නේ වත්කම්. ඔහුගේ වත්කම් පිළිබඳව ප්‍රශ්නයක් උද්ගත වෙලා තිබෙනවා. අන්න ඒ ප්‍රශ්නය හේතු කොටගෙන අධිකරණයට කරුණු වාර්තා කරලා මම හිතන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා. අධිකරණය ඔහුව බන්ධනාගාරගත කරනවා. මේ සිදුවීම දැන් සිද්ධ වෙලා ඉවරයි. මර්වින් සිල්වා මේ වන්ට බන්ධනාගාරගතව තමයි ඉන්නේ. එහෙනම් මේ සිංහයා බලුණු කතාවයි මර්වින් සිල්වා අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඔව් මම දැන් තමයි එන්න හදන්නේ. බලේ තියෙන කාලේ මර්වින් සිල්වා සිංහෙක් වගේ චරිතයක් නේ. සිංහෙක් වගේ රංගපු චරිතයක්. එයි ඔබට මතක ඇති රාජ්‍ය සේවකයෙක් ගස් බැඳා. ඒ කියන්නේ ප්‍රශ්නය අහනවා, ඔහුම තීන්දුව දෙනවා. ඔහුම දඬුවම් දෙනවා. එහෙම හිටපු චරිතයක්. රූපවාහිනියට පයින්නවා. එතන ප්‍රශ්නයක් ඇති කර ගන්නවා. සිරසත් එක්කත් මොකක් හරි ප්‍රශ්නයක් ඇති කර ගන්නවා. ඒ පරීක්ෂණයට ගිහිල්ලා. ඒ විතරක් නෙමෙයි. තව දෙයක් කරනවා. මේ සමාජයේ කතාවහක් වුණු දේවල් වැඩිපුර. මුන්නේශ්වරම කෝවිලට යනවා. එහි සිදු වෙනවා සත්ව ඝාතන. ඒක ප්‍රසිද්ධ රහසක් නේ. මේ සිදුවන සත්ව ඝාතන නවත්තන්න ඔහු ඍජුවම මැදිහත් වෙනවා. එතරම් ඒ වෙලාවෙම තීරණ ඔහුම දෙනවා. ඒක නිසා මර්වින් සිල්වා පිරිසක් අතර ඇත්තටම ප්‍රිය චරිතයක්. තවත් පිරිසකට ප්‍රිය නැති චරිතයක්, අප්‍රිය චරිතයක්. මේ ආදි වශයෙන් කොහොමුණත් ඉතින් පුද්ගලයෙකුට සමහරු කැමති නෑ. ඔය දෙපිරිසම ඉන්නවනේ. හරි ඒ වගේ මර්වින් සිල්වාට එහෙම ඉන්නවා. කොහොමුණත් අපේ රට තුළ සුප්‍රසිද්ධ චරිතයක් මර්වින් සිල්වා කියලා කියන්නේ. එහෙනම් මේ මර්වින් සිල්වා බලුනේ කොතනද? ඔව් මම කලින් සඳහන් කරුවා මේ ඔහු අත්අඩංගුවට ගත්තා කියලා. එහෙනම් අධිකරණය ඔහුව බන්ධනාගාරගත කරනවා. ඔහු අධිකරණයෙන් ඇවිල්ලා බන්ධනාගාර බස් රථයට නගින්න කලින් ඒ අධිකරණයේ ඉඳන් එනකොටම ඔහුගේ හැසිරීම, ඔහුගේ ස්වරූපය අපි දකිනවා. මුල්මහත් සමාජයේ පිළිබඳව කතා කරන්න ගන්නවා. මේ අර කලින් හිටපු මර්වින් සිල්වාද කියලා අහපු පිරිසක් ඉන්නවා. ආන පිරිසක් ඉන්නවා. ඔව්. ඒ ඇයි? අර බලයේ තියෙන කාලේ සිංහයා වගේ හැසිරුණු මර්වින් සිල්වා මේ වන විට අර මං කියපු බලු කතාවට ඇවිල්ලා. ඒ ආකාරය, ඒ විදියට අපි දැක්කම මර්වින් සිල්වා. ඔහු පවසනවා මාළක පුතේ මම යනවා. හෙට එනවද? වැඩිය මුකුත් ගේන්න එපා කියලා හරි අර සරපරුස ගතිය නැහැ. හරි නිවිච්ච ස්වභාවයෙන්, ඇල්මැරුණු ස්වභාවයෙන් ඔහු පවසනවා.
කඳුළුත් එනවා. මම හිතන්නේ ඇස් කඳුලිනුත් තෙත් වෙනවා ඒ වෙලාවේ. හරි. ඒ තරම් සංවේදීව ඔහු ප්‍රකාශය කරනවා. එහෙමනම් අර අපේ මනසේ හිටපු හිතේ හිටපු මර්වින් සිල්වා මේ වගේ තැනකට වැටෙද්දී අන්න අර සිංහයා බලු වෙන කතාව අපිට මතක් වෙනවා. බලය නැතිවම මේ දේ එනම් සිද්ධ වෙනව නේද කියලා අපිට මතක් වෙනවා. ඔහු ඇත්තටම දැන් දේශපාලනයට ඇතුවත් බැරි නැතුවත් බැරි චරිත තමයි මේ. ඒ පිළිබඳව සමාජයේ ඒ දවස්වලින් නම් කතා වුණානේ. මේ වගේ මිනිස්සු දේශපාලනයට ඇතුවත් බෑ නැතුවත් බෑ කියලා. දැන් අර මුන්නේශ්වරම සිද්ධිය ගත්තාම බොහෝ පිරිසක් අනුමත කළා ඒ සිද්ධිය. සත්ව ඝාතන වළක්වන්නට ඔහු මැදිහත් වුණා ඍජුවම. වෙන කිසිදු අමාත්‍යවරයෙක්, ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් ඒ සඳහා මැදිහත් උනේ නැහැ. මොකද අනාගතේ බලාගන්නේ මොනිසිලට ඒව නැහැ. ඒ වගේ දේවල් වෙනුවෙන් නිතරම පෙනී හිටපු චරිතයක්. සත්ව ඝාතන වලට නිතරම එරෙහිවුණු චරිතයක් මොනිසිලා කියලා කියන්නේ. ඉතින් ඒ වගේ සිංහ ගර්ජනාවක් දාගෙන හිටියා බලය තියෙන කාලේ. නමුත් දැන් බලය නැති වෙද්දී ඒ සිංහයා බලු වෙලා කියලා මිනිස්සුන්ට ඔප්පුණා ඊයේ දිනේදී. එහෙනම් අන්න ඒ කතාව තමයි මම කියන්නට උත්සාහ කළේ. ඉතින් දැන් මේ දේපල සහ අනීතික වත්කම් පිළිබඳවනේ මේ මර්වින් සිල්වා අත්අඩංගුවට ගන්න. ඉතින් අනීතික වත්කම් පිළිබඳව කතා කරද්දී පඩි නැතුව ජීවත් වෙන චරිතත් ඉන්නවා. ඒකත් අමතක කරන්න එපා. එමනම් ඒ පිළිබඳවත් විමර්ශන කරන්නට සිද්ධ වෙනවා. කිසිදු රැකියාවක් කරන්නේ නැහැ. කොහෙවත් වැටුපක් ලබන්නේ නැහැ. නමුත් ලක්ෂරියස් ලයිෆ් ගත කරනවා නේද? සුව පහසු සැප පහසු ජීවිත ගත කරන චරිත ඉන්නවා අදටත්. මේ වර්තමාන රටේ දේශපාලකයන් අතරත් ඉන්නවා. ඒකත් මතක් කරන්න ඕනේ. ඒ කියද්දි මට ඉම්රාන් කානුත් මතක් වෙනවා. ඉම්රාන් කානුත් ආපු ගමන් ඇති ඇමතිවරු රිය දාන්න පටන් ගත්තා. මේ දූෂිතයන්ට අනිවාර්යෙන්ම දඩුවම් ලබා දිය යුතුයි. මොකද ඔවුන් ඒකෙන් පාඩමක් ඉගෙන ගන්න ඕනේ. නැත්නම් ඒක දිගින් දිගටම කරනවානේ. දූෂිතයන්ට වංචාකාරයන්ට අනිවාර්යෙන් දඩුවම් ලබා දිය යුතුයි. හැබැයි ඒක ශිෂ්ට සම්පන්න විදියට කියලා කියන්නේම අගතියකින් තොරව. ඇත්තටම විමර්ශනය කරන්න අවශ්‍යයි. මෙන්න මේ දේවල් සිද්ධ වෙලා තියෙනවද? නැත්නම් අර ඇත්තටම කියන නිකන් හදලා දාන නඩුත් තියනවා කියලා කතාවක් අපේ සමාජයේ තියෙනවනේ. එහෙමත් දේවල් සිද්ධ වෙනවා මේ සමාජය තුළ. ඉතින් එහෙම දේවල් නැතිව නිවැරදිව කර්ම විමර්ශනය කරලා ඒ හරහා නඩුවක් ගොනු කරනවා නම් අන්නේ නඩුව අදාළ පුද්ගලයාට විත්තිකරුවාට අධිකරණය නියම දඬුවම නියම කරයි. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි සැබවින්ම ඔහු දූෂිතයෙක්, දූෂකයෙක්, වංචාකාරයෙක්, මූල්‍ය අපරාධකාරයෙක් විය යුතුමයි. ඉතින් ඒක නිසා ඒ රටක් නැතිව ජීවත් වෙන කතාවක් මට මතක් වුණා මේ එක්කම. මේ අනීතික වත්කම් පිළිබඳව කතා කරද්දී කොහොමද ඉතින් මර්වින් සිල්වා අර වගේ තත්යකට වැටේ කියලා කවුරුත් හිතුවේ නැහැ. නොසිතන දේවල් කොච්චරනම් මේ ලෝකේ සිද්ධ වෙනවද නේද? ඉතින් මේකත් සියල්ලන්ටම පාඩමක්. ඔබටත් පාඩමක්, මටත් පාඩමක්, මේ සියලුම දෙනාට මේක පාඩමක්. ටෝපි දිනේශ රහා හිතුතුනි යලිත් හමුවෙමු.